Everything by Nicole Yoon. මං ගාව බුක් එක නැහැ. මොකද මං සුනිල් නංගිගෙන් අරගෙන තමයි බුක් එක කියෙව්වේ. ඉතින් මේකේ තියෙන්නේ මේන් කැරක්ටර්ස් දෙකක් ඉන්නවා. එක්කෙනෙක් මේන් ෆීමේල් කැරක්ටර් එක මැඩි. එතකොට මේන් මේල් කැරක්ටර් එක ඔලි. මැඩි කියන්නේ එයාට ලෙඩක් තියෙනවා. ඉතින් මෙයාට outside world එකත් එක්ක කිසිම interaction එකක් කරන්න බෑ. ඒ කියන්නේ යාට එළියේ තියෙන එයා එක වැදුනත් එයා අසනීප වෙලා එයා මැරෙන්න පුළුවන්. ඉතින් මෙයාව ගෙදරටම කන්ෆයින් වෙලා තියෙන්නේ. මෙයාගේ ගෙදර ඇතුළට එනකොට දොරෙන් තියෙනවා සක්ෂන් එකක් වගේ එකක්. එතකොට එතනින් එයා එක එන කට්ටියගේ අයින් කරලා ඒගොල්ලන්ගේ විස බීජ ඔක්කොම අයින් කරලා ඒගොල්ලන්ව ඇතුළට දාන්න. ඉතින් ලොකු ප්‍රොසෙස් එකකින් පස්සේ තමයි මැඩීට තව කෙනෙක්ව හම්බෙන්න පුළුවන්. ඉතින් එයාට හම්බෙන්නේ එයාගේ අම්මවයි එයාව බලාගන්න නර්ස් කෙනෙක් ඉන්නවා. ඒ නර්ස්වයි විතරයි. ඉතින් මැඩීගේ ජීවිතේ පොත් තමයි. මොකද එයාට වෙන වර්ල්ඩ් එකකට යන්න විදිහක් නැති නිසා මෙයා පොත්වල එක එක දේවල් ලියනවා. මේ පොත කාට හරි හම්බුනොත් මෙන්න මේක කරන්න පුළුවන්, මැඩී එක මේක කරන්න පුළුවන් කියලා හරිම පව් මෙයා. ඉතින් එළියට යන්න බැරි නිසා එයා විදිහට හැසිරෙනවා. ඉතින් කොහොම හරි මෙහෙම ඉන්නකොට එයාගේ අල්ලපු ගෙදරට කට්ටියක් එනවා. එතන ඉන්නවා ඔලි කියලා පිරිවෙත්නෙක්. ඉතින් ඔලිව දැක ගමන් මෙයාට ආසයි වෙනවා. මේක ඇත්තටම යන් ඇඩල්ට් එකක්. ඉතින් යන් රොමෑන්ස් එක ගැන තියෙන්නේ. ඉතින් එතකොට ඔලි මෙයාත් එක්ක ඉන්ටරැක්ට් කරන්න පටන් ගන්නවා. ඉන්ටරැක්ට් කරන්න පටන් ගන්නේ අර ඔයගොල්ලෝ දැකලා තියෙනවද ටේලර් ස්විෆ්ට්ගේ සෝන් එකක් තියෙනවා. අර එහා ගෙදර ඉන්න නේබර් යාගේ යාළුවා ඒ දෙන්න ඉන්ටරැක්ට් කරන්නේ කොල් එක ලියලා බුක් එක ලියලා තමයි ඉන්ටරැක්ට් කරන්නේ. ඒ වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. කොහොම හරි එහෙම ඔලියාගේ මේල් ඇඩ්‍රස් එක දෙනවා. ඉතින් ඊට පස්සේ මේල් ඇඩ්‍රස් එක අරගෙන දෙන්න කතා කරන්න පටන් ගන්නවා. ඉතින් මැඩීට ආදරේ හිතෙනවා ඔලි ගැන. ෆීලිංස් එයා කලින් දන්නේ නැහැ. මොකද එයාට කාවත් හම්බෙලා නැති නිසා. කොහොම හරි නර්ස්ට කියලා කොහොම හරි ඔලිව හම්බෙන්න මේ අවස්ථාවක් හදා ගන්නවා. ඉතින් මේ දෙන්නගේ ආදර කතාව කොහොම යනවා. එතනින් පස්සේ මැඩීට හිතෙනවා එයාට ආසිතෙනවා පිටස්තර ලෝකයක ජීවත් වෙන්න. එයා හිතනවා මෙහෙම ඉන්නට වඩා එක දවසක් හරි එළියේ ඉඳලා මරුණත් කමක් නැහැ කියලා. ඉතින් කොහොම හරි මෙයා ඔලිට කියලා මට ටැබ්ලට් වගේක් හම්බුණා. ඒකෙන් අපිට පුළුවන් එළියට ගිහිල්ලා ඉන්න එහෙම කියලා අම්මට හොරෙන් ට්‍රිප් එකක් යනවා. කොහොම හරි මෙහෙම පිටි වගේක් නැහැ. ඉතින් එළියේදී මැඩීට අසනීප වෙනවා. ඉතින් ඔලි බය වෙනවා මැරෙයි කියලා. කොහොම හරි අම්මට අන ගහලා ගොඩක් යාළුවා. කොහොම හරි ඊළඟට එනවා ට්විස්ට් එකක්. මම මේ ලොකු ස්පොයිල් එකක් කියන්නේ. ඒකෙන් දැනගන්නවා ඇත්තටම මැඩීට ලෙඩක් නැහැ කියලා. මේ අම්මා මෙයාව හිර කරගෙන තියාගෙන ඉන්නේ මේ පොඩි කාලේ මෙයාගේ තාත්තයි පොඩි මල්ලි දෙන්නම කාර් ඇක්සිඩන්ට් එකකින් මැරෙනවා.
ඉතින් ඒ අම්මට මෙයාත් නැති වෙයි කියන බය නිසා මේ අම්මා ડોක්ටර් කෙනෙක්. මෙයා මේ ළමයාගේ චූටි කාලේ තිබ්බ ලෙඩ අරගෙන ලොකු ලෙඩක් විදිහට හිතාගෙන මෙයාව හිර කරලා තියාගෙන ඉන්නවා. ඉතින් මේක දැනගත්තා පස්සේ මැඩීට ගොඩාක් එක ෂොක් එක වගේ වදිනවා මැඩීට. ඊට පස්සේ මැඩී කවුන්සිලර් කෙනෙක් හොයාගෙන කොහොමද එළියේ ඉන්නේ කියලා ඒක ගැන හිතනවා ડોක්ටර් කෙනෙක් හොයාගෙන. මොකද මෙයාව පොඩි කාලේ ඉඳන් ගෙදර හිර කරලා තිබ්බ නිසා මෙයාට චූටි දොවෙලක් වැදුනත් ඇත්තටම ලෙඩ වෙනවා. හැබැයි මැරෙන්න ලෙඩ වෙනව නෙමෙයි. එයා අර විස බීජ වලට හුරු නැහැ. එයා තාම අර පොඩි රත දරුවෙක් විදිහට තමයි එයාගේ සිස්ටම් එක තියෙන්නේ. ඒක උනාට වඩා ආරක්ෂා කරලා තියෙන නිසා. ඉතින් ඒක තමයි මේ කතාවේ තියෙන්නේ. කොහොම හරි ඒක ලොකු ට්විස්ට් එකක් අන්තිමට. ඉතින් ඇත්තටම මේක ලස්සන කතාවක් කියවගෙන යන්න පුළුවන්. ලස්සන ගලාගෙන යන කතාවක්. මම තව රීඩින් අප්ඩේට් එකකින් පස්සේ හම්බ වෙන්නම්. බයි. hello මම ආවේ රීඩින් අප්ඩේට් එකක් අරගෙන මම සඳගංගාවේ පාවෙන නිවස ඔත්තු සපයන මාළුව බෑන් ජිමි ලියපු ට්‍රාන්ස්ලේෂන් බුක් එක කියවුවා. මේක ඇත්තටම children stories book එකක්. අනිත් එක තමයි මේකේ තියෙන්නේ අර අපිට 5-6 දී දෙන්නේ රචනා ලියන්න මම මාළුවෙක් වෙමි මම හාවෙක් වෙමි අර එහෙම කිය දෙන රචනා තියෙන ලියාගෙන එන්න කියලා. අන්න ඒ වගේ කතා තමයි මේකේ ගොඩක් තියෙන. ඉතින් මට එක්සෑම් නිසා ඉතින් මම කියවනවා මිසක් නැත්තම් අර විශේෂත්වයක් නැහැ මේ බුක් එකේ. ඉතින් විශේෂත්වයක් නැහැ. කියන්නේ අර මේකේ ලස්සන අර චිත්‍ර තියෙනවා. ඉතින් ඒක නිසාම මම මේක ගත්තේ. එතකොට මේක ජපනීස් ට්‍රාන්ස්ලේෂන් එකක්ද චයිනීස් එකක්ද කියලා නම් මම දන්නේ නැහැ. මම හිතන්නේ චයිනීස් වෙන්න ඇති. ඉතින් මට මේක ගැන වැඩි දෙයක් කියන්න නැහැ. ඉතින් කියන්නේ අර ළමයෙක්ට දීලා ළමයෙක්ට ඉගෙන ගන්න දෙයක් මේකේ නැහැ. නිකන් ඔහේ අර කියවගෙන යන සුරංගනා කතා නොවන සත්තු ගැනම තමයි මේකේ ගොඩක් තියෙන. ඉතින් එහෙම කතා තමයි මේකේ තියෙන. ඉතින් ලොකු අප්ඩේට් එකක් නැහැ. ඉතින් මට මේක ගැන දෙන්න. ඉතින් මේ සතියේ ඔච්චර තමයි මම කියුවේ. ඉතින් මේ චූටි අප්ඩේට් එකත් එක්ක මම සමුගන්නවා. බයි. In the midnight glow where the stars align, we lose ourselves in the rhythm divine. Underneath the sky painted with dreams, we're chasing the echoes of silent screams, caught in the spell of the cosmic night.